Hi, welcome to my YouTube channel. අද අපි යන්නේ නුවර. ඉතින් මම මගේ boyfriend එක්ක අද first time නුවර යනවා. ඉතින් බලමු අපි කොහෙද කියලා යන්නේ. අපි දෙන්නත් එක්ක නුවර යන්න උදේ පාන්දර 5ට විතර තමයි ගෙදරින් පිටත් උනේ. ඉතින් අපි දෙන්න යන පළවෙනි first trip එක තමයි මේක. ඉතින් ගොඩක් සතුටින් තමයි මේ ගමන යන්නේ. ගිහිල්ලාම බලමු. දැන් අපි highway එකෙන් කඩවතින් exit වෙලා උදේට කෑම කන්න නැවතුවා. ඉතින් මේ කෑම එකත් මාරම රසයි. මට කඩේ නම නම් මතක නෑ. හැබැයි කෑම නම් මාරම රසයි. ඉතින් අපි කාලා ආපහු ගමන යන පිටත් වුණා. ඉතින් ඔන්න මං කියන්නේ මං කොහෙද කියලා යන්නේ. අපි යන්න හදන්නේ අම්බුලුවාව බලන්න. ගම්පොළ තියෙන්නේ අම්බුලුවාව. වලට පේන ඇති මේ යන පාරේ පේනවා. අම්බුලුවාව ඈතින් පේනවා ටවර් එක. ඉතින් මාරම ලස්සන view point එකක් තියෙන්නේ. ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. ඒකේ තියෙන ලස්සන පරිසරයේ ලස්සන මාරම ලස්සනක් තියෙන මේ යන පාරේ. අම්බුලුවාවට අපි ඇතුල් වුණා. ඉතින් එතනින් අපි ටිකට් එකක් ගන්නවා. ප්‍රවේශ පත්‍ර දෙකක් මිලදී ගන්න ඕන. අපිට රුපියල් 650ක් තමයි ගියේ වාහනෙන් උඩට යන නිසා. වාහන වලින් උඩට යන්න පුළුවන් සාමාන්‍යයෙන්. නැත්තම් වීල් එකක් අරගෙන පහලෙන් අපිට එකට ගාණක් දීලා උඩහට යන්න පුළුවන්. සමහරක් වාහන උඩට යන්න බෑ. ඉතින් අපි දෙන්න නම් වාහනෙන් ගියා. මේ තියෙන ලස්සන view එක. මෙතන අපිට නැවතිලා ෆොටෝ ගන්න, බෝට්ටු පදින්න හැමදේම කරන්න පුළුවන්. අපි මෙතන විනාඩි 30ක් විතර හිටියා. ඉතින් බලන්නකො මෙතන තියෙන ලස්සන. ඉතින් අපිට අවශ්‍ය වෙන ෆොටෝ දෙක තුනකුත් මෙතන කැප්චර් කරගෙන තමයි අපි ගියේ. ඔයාලට පේන්නේ නැති ඔය උඩ තියෙන්නේ අම්බුලුවාව ටවර් එක. ඉතින් මෙතන ඔයාලට බෝට්ටු එහෙම පදින්න පුළුවන්. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අම්බුලුවාව ටවර් එක ළඟට. ඉතින් එන්න මාත් එක්ක යන්න අම්බුලුවාව බලන්න. ටික දෙනෙක් ඇවිල්ලත් හිටියා. ඉතින් ගොඩක් කට්ටිය හිටියේ නෑ අපි ගිහපු දවසේ නම්. ටුවරිස්ට් අය තමයි ගොඩක්ම හිටියේ. ඉතින් මෙතනින් උඩට යන්න තමයි තියෙන්නේ. ඉතින් උඩට නැගිටි චුට්ටක් බය හිතුණත් හැබැයි උඩට යද්දී ටිකක් ආසාව වැඩි වුණා. හුළඟයි මේ පරිසරයේ විඳින්න තියෙන ආසාවට මම උඩටම ගියා. ඉතින් ඒක මාරම අත්දැකීමක්. ගියාට පස්සේ ඉන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් ගිහින් බලන්න. මට හබී තමයි ගොඩක් උදව් කරේ උඩට නගින්න. ටිකක් බය වුණා මුලින්ම. හැබැයි මම බය අතහැරලා තමයි ගියේ උඩට යන්න. ඉතින් මේ view එක අපි මාරම විදිහට වින්දා. ඉතින් අපි ලස්සන වීඩියෝ දෙක තුනකුත් කරා. මම TikTok එකේ මගේ share කරලා ඇති. ඔයාලත් ගිහින් බලන්න. ඉතින් මේ උඩට නගින වෙලේ මම ගන්නපු වීඩියෝ එකක් බලන්නකෝ view point එක. ඉතින් ඔය තියෙන මං අම්බුලුවාවේ උඩටම ගිහපු ටික. ඉතින් පේනව නේද උඩම ටවර් එකේ ඉන්නේ. ටවර් එක උඩටම නැග්ගා. ඉතින් මට ගොඩක් සතුටුයි. ඉතින් අපි දෙන්න දැන් ඔය පහළට ඇවිල්ලා පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. ඉතින් ගොඩක් සතුටු දවසක් තමයි එදා. මාරම ෆීලින් එකක් ඒක තිබුණේ. ඉතින් කියලා නිම කරන්න බැරි සතුටක් අපිට අම්බුලුවාව ගියා කියලා මතක සටහන් විදියට අපිට පහලින් සැමරුම් දෙන ගන්න මිලදී ගන්න ඔයාලත් කැමති නම්. ඉතින් ඒ ලස්සන මැග්නටික් වගේක් තිබුණා. ඉතින් අපි අම්බුලුවාව පල්ලෙහාට යද්දි මෙන්න මේ උන්චිල්ලාව පදින චූටි පෙටව දෙන්න හම්බුණා. බලන්නකෝ. ඉතින් මෙතන අපිට පැකේජස් වෙන් කරගෙන මේකට සල්ලි බෙදලා මේ ක්‍රියාකාරකම් වලට එකතු වෙන්න පුළුවන්. මේකේ ෆොටෝස් එයාලා ගහලම දෙනවා ඒ වෙලේට. ඉතින් ඔයාලටත් මේ වගේ ගොඩක් ක්‍රියාකාරකම් තියෙන අම්බුලුවාව ටවර් එකේ නගින්න කලින් පහළ ඉඳන්ම ඉතින් ඔයාලට ඒ මිල ගණන් වෙන් කරගෙන සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් අම්බුලුවාව ගිහින් ඉවරයි. අපි දැන් යන්නේ ඊළඟට හන්තානේ. ඉතින් හන්තානේ කියන්නේ ගොඩක් ලස්සන පරිසරයක් තියෙන්නේ. ඉතින් අපි හන්තානේ පන්සල් තමයි යන්නේ. හන්තානේ සඳගිරි සෑය වඳින්න තමයි අපි දැන් යන්නේ. ඉතින් මේ සඳගිරි සෑයට අපි ආවා. ඉතින් එහෙත් තියෙන ලස්සන view එකක්. ඒ වගේම මේ දවස්වල සුළං පාර ගොඩාක් සැරයි. ඉතින් සුළඟ ගොඩක් වැඩි. ඒ වුණාට මාරම ලස්සනක් තියෙන්නේ. උඩට ගියාම එන්න හිතෙන්නේ නැහැ. හිත නිවෙන තරම්
සුන්දර හැඟීමක් හන්තානේ කියන්නේ. ඉතින් ගිහිල්ලාම බලන්න ඕන හන්තානේ තියෙන අපූර්වත්වය. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න. අපි හවස නුවර දළදා මාලිගාව වඳින්න ගියා. ඉතින් නුවර දළදා මාලිගාවත් ඇඳ පුදාගෙන අපි view point එකත් බලලා තමයි හවස එහෙන් එන්න පිටත් වුණේ. ඉතින් අදට මගේ vlog එක අවසానයි. වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.